මාතෘකාව මොනවද දෙන්නේ? වස්තුව හරි ලෙස පාවිච්චි කරන. ඉතින් අපිට දෙවියන් වහන්සේ වස්තුවන් දීලා තියෙනවානේ. විවිධ ආකාරයෙන් දීලා තියෙනවා. ඒක මුදල් වෙන්න පුළුවන්, පවුල වෙන්න පුළුවන්, සභාව වෙන්න පුළුවන්, සේවය වෙන්න පුළුවන්. හැම දෙයක්ම වස්තුවක්. ඒකට වස්තුවක් කියන්නේ ඒකට වටිනාකම තියෙන නිසා. රයිට්? ඒතර මෙතන කියනවා මමත් නුඹලාට කියමි. උතන උඩ කතාවක් කියනවා අධර්මිෂ්ඨකමේ ගබඩාකාරය. ඒකට පස්සේ මෙන්න යේසුස් වහන්සේ කියනවා අධර්මිෂ්ඨකමේ වස්තුවේ මිත්‍රයන් සපයා ගනිල්ලා. අධර්මිෂ්ඨකමේ වස්තුව කියලා කියන්නේ මොකද්ද සාරලෝ? අපි පාවිච්චි කරන මුදල් වලින් වස්තුවේ මොනවද කියලා කියන්නේ මේක මෙතන කියනවා මිත්‍රයන් සපයා ගන්න. දැන් මුදල් තියෙන කෙනා මුදල් දෙන කෙනාට මිත්‍ර ගොඩක් ඉන්නවනේ සාමාන්‍යයෙන් කිසිම දෙයක් දෙන්නේ නැති කෙනෙක්ට මිත්‍රයෝ අඩුයි. ඇයි? සපෝට් එකක්වත් ගන්න විදියක් නැහැ. හැබැයි මෙතන කියන මොනවද? මුදල් තියෙන කෙනා සහ මුදල් තියෙන කෙනාට වඩා මුදල් දෙන කෙනාට මිත්‍රයෝ ගොඩක් ඉන්නවා. ඉතින් එතන කියනවා එහෙම මිත්‍රයන් සපයා ගන්නලු. කියන්නේ එහෙම පුළුවන් අවස්ථාවල් මිනිසුන්ට උදව් උපකාර කරලා ඒක වචනේ වෙන්න පුළුවන්. ඒක සම්පතකින් වෙන්න පුළුවන්. කැමැටිකින් වෙන්න පුළුවන්. ඒක මුදලින් වෙන්න පුළුවන්. එහෙම කරලා මිත්‍රයන් සපයා ගනිල්ලා. ඇයි එහෙම කරන්න කියන්නේ? එවිට ඒ පහව යන කල ඔහු නුඹලා සදාකාල කූඩාරම් වලට පිළිගන්නවා ඇත. ආමෙන්. මෙතන කියනවා සම්බන්ධතාවයක වටිනාකම. රයිට්? මද මාතෘකාව මොකද්ද? සම්බන්ධතාවවල වටිනාකම. ඒ කියන්නේ මුදල් කියන එක අපිට හැමදාම තියෙනවද? නැහැ. හැබැයි අර මිනිස්සයාට අපි දීලා ඒ මිනිස්සයාත් එක්ක අපි ගොඩනගාගෙන සම්බන්ධතාවය හැමදාම තියෙනවා. ඇයි මොනවා මිනිස්සු අපි එහෙම සාමාන්‍ය කියන්නේ මොනවා වුණත් මෙයා මේ ආවල් තැනදී මට උපකාර කරා. මෙයාට මේ සපෝට් එක මම කරන්න ඕනේ. මිනිස්සුන්ගේ හදවතට ගේනවා ඒක. ඇයි අර දීම නිසා ලැබිච්ච සම්බන්ධතාවය. ඉතින් මෙතන කියනවා අපිට අපහසුතාවයක් එනකොට අපේට ව්‍යාකූල තත්ත්වයක් එනකොට මේ සම්බන්ධතාවයන් දෙවියන් වහන්සේ පාවිච්චි කරන මොනවා කරන්නද? අපිට ආශිර්වාද කරන්න. රයිට්? ඊට පස්සේ කියනවා මොකද්ද? ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැන විශ්වාසව සිටි. අපේ උදේ ඉඳන් අපිට හම් වෙනවනේ විවිධ දේවල් කරන්න. රයිට්? දැන් මේ යම් කොළ 1යි 2යි හම්බෙයි මුලින්. ඒතර කොළ 1ට 2ට හරියට වැඩ කරන්න ඕනේ. රයිට්? දැන් මම පන්ති කරනවා මම ලොකු මුදලක් ගන්නෑ. මම සාමාන්‍යයෙන් මම උගන්වන ස්ටයිල් එකට සහ මම වෙන මහන්සියට 7-8000ක් ගන්නවා. හැබැයි බොහොම සුළු මුදලක් ගන්න. ඇයි ඒක තමයි දෙවියන් වහන්සේ ස්වල්පය ගැන මුළු විශ්වාසවන්තයි. ඒකට මහන්සි වෙලා ඒකට වෙනම ට්‍රේනින් වෙලා ඒකට උගන්වන්න කියලා දෙල එහෙමයි. ඒකට අපිට හම්බෙන හැම දෙයක්ම ඒක චූටි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒකට උපරිමය කරන්න. ඒක සේවෙද කෝපයක් හොදන එකද? ඒක උපරිමය කරන්න. අතු ගාන එකද? ඒක උපරිමය කරන්න. මොකද බලාගෙන ඉන්නේ කවුද? දෙවියන් වහන්සේ. උන්වහන්සේ කියනවා මොකද්ද? ස්වල්පයක් ගැන විශ්වාසයට ඉන්න. අපිට තියෙන ස්වල්ප දේ අපි විශ්වාසවත්. ඒක වාහනේද හොද්දට හොදලා කරලා පිරිසුදු තියාගන්න. ව්‍යාපාරෙද ලස්සන්ට ඒ වැඩේ කරනවා. හරි? ඒක අපි නිවසද ලස්සන්ට අපි නිවස තියාගන්න. වෙයි ස්වල්පේ තමයි වෙනස මහත් දේ කරන්නේ. ඊට පස්සේ මොකද කියන්නේ? බොහෝ දේ ගැන විශ්වාස සිටි. ස්වල්පයක් ගැන අධර්ම විශ්වාස සිටින්නා බොහෝ දේ ගැන අධර්ම විශ්වාස සිටි. චූටි දෙයක් බලා ගන්න බැරි නම් ලොකු දේ කොහොමත් හරියට බලා ගන්න බෑ. ඊට පස්සේ මොකද කියන්නේ? එබැවින් නුඹලා අධාර්මික වස්තුව ගැන විශ්වාසව නොසිටියා නම් සැබෑ වූ වස්තුව නුඹලාට බාර දෙන්නේ කවුදනේ? කියන්නේ මොකද්ද අධාර්මික වස්තුව කියන්නේ මොකද්ද? මුදල් සම්පත්. ඒක හරියට බාර ගන්න බැරි නම් කවුද මේවයි අයිතිකාරයෝ? දෙවියන් වහන්සේනේ. මේ දේ බාර ගන්න බැරි නම් හරියට දේව රාජ්‍ය දෙයක් කොහොමද දෙවියන් වහන්සේ දෙන්නේ? ඇයි? මේ සරල අපිට ඇහැට පේන අපිට අතට ගන්න පුළුවන් දේවල් අපිට බලා ගන්න බැරි නම් විශාල දේවල් අමාරුයි බලා ගන්න. රයිට්? ඊට පස්සේ මොකද කියන්නේ? අනෙකුගේ දේ ගැන නුඹලා විශ්වාසව නොසිටියා නම් නුඹලාගේම දේ නුඹලාට දෙන්නේ කවුද? ආමේන්. අපිට තියෙන්න ඕනේ හැම වෙලේම අනිත් අයගේ දේවල් ගැන විශ්වාසය. අපිට බාර දෙනවනේ. ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. වාහනයක් හදන්න ගෙනත් දෙන්න පුළුවන්. මේ නිවස ඔයාගේ නිවස කාගේද? තාත්තගේ. ඒතර ඔයා මොකද කරන්න ඕනේ? නිවස සන්ට අතුපතු ගාලා ඒක උපරිමයෙන් බලා ගන්න ඕනේ. රයිට්? එතකොට ඔයාගේ නෙමෙයි මේ ඉඩම කාගේද? ඉඩම දෙවියන් වහන්සේ. ආමේන්. ඒතර මොකද අපි කරන්න ඕනේ? ඒ දේ අපි අලංකාරව බලා ගන්නවා. ව්‍යාපාරෙත් එහෙමයි. මේ ශරීරය අපිට දැන් අයිතිද? නෑ කාටද මේක අයිති? ඒ සංස්කෘතික කුරුසෙ මැරලා අපිව මිලදී ගත්තා. අපි දැන් උන්වහන්සේට අයිති. එතකොට අපිට නෑ මේක අයිතියක්. හැබැයි මේක අපි හොඳට බලා ගන්නකොට, නිරෝගීමත්ව බලා ගන්නකොට, මේක අපි හොඳට නාලා කරලා පිරිසුදු බලා ගන්නකොට අපිට අයිති නැති දේ අපි බලාගද්දී දෙවියන් වහන්සේ අපිට අයිති දේවල්
උන්වහන්සේ නිදහස් කරනවා මේ. ඒතර ඒකයි මෙතන කියන්නේ ඔයාට අයිතිව තිබෙන දේවල් ඔයා හොඳින් බලා ගන්න. මොකද ඒක ඔයාට අයිති නැතිව තියෙන කාලේ ඔයා ඒක හොඳට බලාගත්තා. ඒකයි ඔයාට අයිතිව තියෙන කාලේ මම ඔයාට ආශිර්වාද කරනවා. ආමෙන්. ඒ නිසා අපි අපිට හම්බෙන චූටි දේ ගැන අපි විශ්වාසවන්ත වෙමු. ඒක පිට කෙනෙක්ගේ දෙයක් වෙන්න පුළුවන්. right? ඒක අපිට අයිතියක් ඇත්තම නැති දෙයක් වෙන්න පුළුවන්. අපි දකින ගොඩක් වෙලාවට ඔය කුලියට ඉන්න ගෙවල් වල ගොඩක් කුලියට දුන්නා. ඒගොල්ලන් ඒකේ පිළිවෙලට බලාගන්නේ කැලේ වෙලද අපේ ගිට යහ පැත්ත ගෙදර ෆැමිලි එකක් හිටියා. ඒගොල්ලෝ රෙන්ට් එකට තමයි හිටියේ. එතකොට ඒගොල්ලෝ මොකද කරේ? හරි යන පාත් එක විතරයි පිළිදින අනිත් හැම තැනම තනකොළ වෙවිලා කැට වෙලා තියෙන්නේ. එතකොට මේ මිනිස්සු එක පාර යන්න ගියා. මොන හේතුවක් නිසාද දන්නේ? දැන් ෆැමිලි එකක් ඇවිල්ලා ඉන්නවා. ඒ ෆැමිලි එකම බෑ. ඒගොල්ලන් රෙන්ට් එකට ඉන්නේ. ඒ පවුල මේ කද මම බලනකොට හවස ඔක්කොම එකතු වෙලා තනකොළ ගලවනවා සුද්ධ කරනවා. ඕගොල්ලෝ හිතනවා ඒක කවදාවත් ගියක් නිකන් මේක ඒගොල්ලන්ට ගියක් ගන්න බැරි වෙයි කියලා. නෑ. අනිවාර්යෙන් පුළුවන්. ඇයි ඒ? ඒගොල්ලන් අනුන්ගේ දේ බලාගෙන. සභාවෙත් එහෙම. සභාවේ දේ අපි උඩරිම හොඳින් කරද්දී ඒක උඩරිම හොඳින් බලාගද්දී දෙවියන් වහන්සේ බලන රයිට්. මෙයා මගේ දේවල් ටික හරියට බලා ගන්නවා. මෙයාටම අවශ්‍ය කරන සම්පත් දෙන්නා මේ. ඒ නිසා අපි අද ඉගෙන ගත්තේ කාරණාවන් කීපයක්. එකක් අපි මිනිස්සුන්ට දීලා උපකාර කරනකොට අපිට මිත්‍රයෝ හැදෙනවා. සම්බන්ධතාවවල වටිනාකම තියෙනවා. ඔයාලට වටිනවා එහි ගිහිල්ලා සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න. හරි? එතකොට මොකද වෙන්නේ? අපිට අපහසු කාලෙන්නදී ඒගොල්ලන් එනවා අපිට උපකාර කරන්න. දෙවෙනිදී අපි බැලුවා ස්වල්පේ ගැන විශ්වාසවන්ත තියන. චූටි අතට හම් වෙන දේ උපරිම මහන්සි වෙලා ඒක කරන්න. ඊට පස්සේ බැලුවා මොකද්ද? තුන්වෙනි කාරණාව අනිකාගේ දේ. ඒවත් අපි අපේ වගේ කියලා හිතාගෙන ඒව බලාගන්න. ඒක පිට කෙනෙක් වෙන්න පුළුවන්, ඒක සභාව වෙන්න පුළුවන්, දෙවියන් වහන්සේ වෙන්න පුළුවන්. ඒතකොට දෙවියන් වහන්සේ අපිටම ඕන දේවල් උන්වහන්සේ අපිට ලබා දෙනවා. ඒක තමයි එතන දෙවියන් වහන්සේ කියන්නේ. ඊට පස්සේ මෙතන කියනවා ඊට පස්සේ දිගටම ඔය ලැබීම සම්බන්ධව අපි දකිනවා බයිබලයේ දෙවියන් වහන්සේ කතා කරනවා. ඉතින් අපි දෙවියන් වහන්සේට යාඥා කරමු සහ ස්තුති කරමු. පළමු කොට ස්වාමිනී ඔබ වහන්සේට මේ වෙලේ මට අතට දීලා තියෙන ව්‍යාපාරය, අතට දීලා තියෙන රැකියාව, අතට මට දීලා තියෙන පවුල, අතට මට දීලා තියෙන අම්මා තාත්තා, අතට මට දීලා තියෙන අධ්‍යාපනය, ඒක හරියට මට කරන්න ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඒක විශ්වාසවන්තව මට කරන්න ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. මේ වෙලේ අපිට අපේ පවුලක් වශයෙන් මේ පවුලම සේවය කරන පවුල සභාවේ උලන්න දීලා තියෙන මේ සේවාවන් ඒවා විශ්වාසවන්තව හරියට කරන්න දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරන්න කියලා. ඒ වගේම අපිට මිනිස්සුන්ට උපකාර කරලා මිනිස්සුත් එක්ක සම්බන්ධතාවය නැති කරගන්න දෙවියන් වහන්සේ කරුණාව දෙන්න කියලා. අපේ නොවන වස්තු ඒවා අපේ වගේ කියලා හිතාගෙන අපිට හරියට ඒවා පරිස්සම් කරලා නැවතේ අයිතිකාරයට බාර දෙන්න දෙවියන් වහන්සේ කරුණාව දෙන්න කියලා මේ කාරණා තුන ගැන අපි දෙවියන් වහන්සේ